සුබ දවසක්. ඉතින් සුපුරුදු පරිදි අලුත් වීඩියෝකින් ඔයගොල්ලෝ හම්බෙන්න ආවා. ඉතින් අද යන්නේ මගේ මේ පිටිපස්සෙන් තියෙන මේ මඤ්ඤොක්ක ගැන කතා කරන්න. ඉතින් මඤ්ඤොක්ක කියන්නේ මඤ්ඤොක්කාලා ටිකක් තම්බලා අරගෙන කොච්චි සම්බෝලයක් එක්ක කන්න තියෙනවා නම් ඉතින් මරු තමයි. ඒ වගේම මාළුව විදිහට කන්න පුළුවන්. හැබැයි මේ මඤ්ඤොක්ක අල ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. මෙන්න මේ මඤ්ඤොක්ක කොළ ගැන. මේ මඤ්ඤොක්ක කොළ කියන්නේ ඉතාමත්ම පෝෂ්‍යදායී ආහාරයක්. ඉතින් අපිට පුළුවන් මඤ්ඤොක්ක කොළ ටිකක් කඩාගෙන මේක හොඳ වංගිගෙන අපිට මැල්ලුමක් විදියට හදාගන්න. මේකට තිප්පරු ගෙඩි දෙක තුනකුත් දැම්මනම් සුපිරි තමයි. ඉතින් මේ මඤ්ඤොක්ක කොළවල තියෙන ගුණ ගැන කතා කරමු. මේ මඤ්ඤොක්ක කොළවල විටමින්, khනිජ ලවණ, ඒ වගේම ඇමයිලෝ අම්ල, ප්‍රෝටීන් බහුල ආහාරයක්. ඒ වගේම මේකේ කැලරි ප්‍රමාණය අඩුයි. ඒ නිසා ඔබ බර අඩු කරගන්න ඉන්නවා නම් මේ මඤ්ඤොක්ක කොළ ටිකක් කඩාගෙන මැල්ලුමක් හදාගෙන කෑවට පාඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම මේ මඤ්ඤොක්ක කියන්නේ යකඩ ප්‍රතිශතය ඉතාමත්ම බහුල ආහාරයක්. රත්නහීනතාවය වැනි දෙයකින් රත්නහීනතාවය කියනින් රෝගයෙන් බේරෙන්න පුළුවන්. ඒ කියන්නේ ලේ වඩන කෑම. යකඩ තියෙනවා කියන්නේ ඉතින් හොඳ හයියක් තමයි. ඒ වගේම මේක ගර්භණීය අවස්ථාවල ඉන්න ගර්භණීය මව්වරුන්ටත් ඉතාමත්ම හොඳ ආහාරයක්. ඉතින් මේ මඤ්ඤොක්ක කොළ කියන්නේ විටමින් C බහුල ආහාරයක්. ඉතින් විටමින් C බහුල ආහාරයක් කියන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරන ආහාරයක්. ඒ වගේම ඔබ සෙම්පතික්ෂා වැනි රෝගවලදී මේ මඤ්ඤොක්ක කොළ ආහාරයට ගැනීම ඉතාමත්ම හොඳයි. ඒ වගේම සම හිසකෙස් වර්ධනය කිරීමටත් මේ මඤ්ඤොක්ක කොළ වලට හැකියාව තියෙනවා. මේ මඤ්ඤොක්ක වල තියෙන ගුණ වලට හැකියාව තියෙනවා. වයසට යාමේදී ඔබට මතකය අඩු වීම යන රෝගයේ වැළඳීමට තියෙනවා. ඉතින් ඒකටත් මේ මඤ්ඤොක්ක කොළ කියන්නේ ඉතාමත්ම හොඳ පිළියමක්, හොඳ ආහාරයක්. ප්‍රතිඔක්ෂිකාරයක් නිසා පිළිකා නසන ආහාරයක් ලෙසත් නිකන් ඖෂධීය ගුණයක් තියෙන ආහාරයක් ලෙසත් ගන්න පුළුවන්. ඒ වගේම අකලට වයසට යෑම පාලනය කරන ආහාරයක් ලෙසත් මේ මඤ්ඤොක්ක කොළ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ශක්තිජනක ආහාරයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. මානසික ආතතිය තියෙනවා නම් මේ ආහාරයට ගැනීම ඔබට ඖෂධීය ගුණ ලබා දෙනවා. ඔබේ ආතති මට්ටම පල්ලෙහාට දාන්න පුළුවන්. හොඳ පෝෂදායී ගුණදායී ඖෂධීය ආහාරය ලෙස මේ මඤ්ඤොක්ක කොළ හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ ගුණ රැසක් මේ මඤ්ඤොක්ක කොළ වල තියෙනවා. ඔබට පුළුවන් ඔබේ ගෙවත්තේ පුංචි උරේක පෝච්චියක මේක ඉඳ ගන්න. අල කනවට වැඩිය මේක කොළ මැල්ලුමක් විදියටත් ගන්න පුළුවන්. ඔබේ පලා අවශ්‍යතාවය, මැල්ලුම් අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් ආහාරය ලෙසත් මේ මඤ්ඤොක්ක කොළ ගන්න පුළුවන්. ඉතින් මම මේ කිව්ව ගුණ, පෝෂණීය ගුණ, ඖෂධීය ගුණ කිව්වට පස්සේ ඔබ මේ අනිවාර්යයෙන්ම ආහාරයට ගන්න බව මම දන්නවා. ඉතින් මේකේ අල වහින්න ඕනේ මේ පත්‍ර ටිකක් අරගෙන මේ කොළ ටිකක් අරගෙන මැල්ලුමක් හදාගෙන කන්න. YouTube එකේ මේ මඤ්ඤොක්ක කොළ හදාගන්න ගොඩක් වීඩියෝස් තියෙනවා. මත් වීඩියෝස් ගෙනල්ලා තියෙනවා. ඔයගොල්ලෝ තේරුම් ගත්තනේ මේ ශාකයේ තියෙන දිව්‍යමය ඖෂධීය ගුණය. ඉතින් මේ වගේ වීඩියෝෙන් යලිත් හම්බ වෙන තුරු ඔබට සුවදායි දවසක්. ඉතින් ගිහින් එන්නම්. හැම දිනමට ආයෙත් කියනවා වශයෙන් විසෙන් තුර ආහාරයකට ආශිර්වාදයක්ම වේවා.